පෞගිය දවස්වල විශේෂයෙන් මා පිළිබඳව එක්තරා ස්වාමින් වහන්සේ නමක් පට්ටපල් බොරුවක් සමාජයට කියා තිබුණා. කවුද මේ? අදටත් නිට්ටඹුවේ තන්වීර ඇකඩමිය භාරව කටයුතු කරන නලිමිවරේ. කවුද මේ නලිමිවරු කියලා කියන්නේ? ජමාතේ ඉස්ලාම් සහ ඉඛ්වාන් මුස්ලිම්. මේ කියන්නේ දෙවියන් උදෙසා මිනිස්සු ප්‍රාණ දානය දිය යුතුයි, මරාගෙන මැරෙන්න ඕන කියලා මතදරන අද මෙයා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක්. මෙයා තමයි අපිට මේ සාමය ගැන බණ කියන්නේ. මම මේ නිහඬව හිටියා. රණ විරුවන්ගේ නාමයෙන් මම මේ කියන්නේ මේ ජනාධිපතිතුමා මේ කල්ලිය වග කියන්න ඕන කවදා හරි මේ මුස්ලිම් මන්තවාදයේ මෙතනින් එහාට එක බෝම්බයක් කරේ මේ රටේ පිපුරුනොත්. මොකද මේගොල්ලෝ තමයි මේ සුවච කීකුරු ගෝලයෝ ලෙස රැකවරණය දීලා බලාගෙන අපේ ජීවිත තර්ජනය කරන තරමට මේක පෝෂණය වෙමින් තියෙන්නේ. පහුගිය දවසක මේ එරාවූර වල මේ පත්‍රිකාව බෙදපු මිනිස්සු මේ පත්‍රිකාව බෙදපු මිනිස්සු පිළිබඳව සහ ඒ පීඩාව පිළිබඳ දැනුම්වත් කරලා තියෙනවා එක්තරා මේ උත්සව අවස්ථාවකදී විදේශ ඇමතිට විජේතහෙරත් මහත්මයාට. විජේතහෙරත් කියනවලු ඇත්තද එහෙම ප්‍රශ්නයක් තියෙනවද? එහෙනම් අපේ මේ අර මුනීර් මේ මුනවෆර් එක්ක එන්නකෝ අපේ മന്ത്രിතුමත් එක්ක. හොරාගේ අම්මගෙන් පේනවා වගේ ලංකාව මුස්ලිම් රාජ්‍යයක් කරන්න ඕනේ කියලා දේශපාලන වැඩපිළිවෙළවල් හදලා ඊළඟට ලංකාවේ සියලුම පාසල් පෙළපොත්වලට කාෆීරුරු දුටුතන මරන්න කියලා මේ රටේ මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ග්‍රන්ථ ප්‍රකාශන මණ්ඩලයෙන් පළවෙනි වසරේ ඉඳලා 13 වසර දක්වා පොත්වල ඒ අයිඩියොලොජිය ගෙනාවේ කවුද මේගොල්ලෝ? අද මේගොල්ලෝ තමයි ආණ්ඩුවත් එක්ක ඉන්නේ. අල්ලයි ලබ්බක් මහමල කරුග මේගොල්ලන්. අද කිව්ව ගල මතක තියාගන්න සියලු දෙනා නිදහස් වෙලා සමහරලාවට මේ ගොන් සිංහලෝ ටික ඇතුළට දායි. මේගොල්ලන්ගේ විලිය වහගන්න. අපි දන්නවා එක් ජාතිවාදී කඳවුර තවත් ජාතිවාදී කඳවුරක් පෝෂණය කරනවා. තිහාරිය ප්‍රදේශයේ තිබෙන එක්තරා අධ්‍යාපන ආයතනයක අදටත් මම බාරකරුවෙක් ලෙස කටයුතු කරනවායි කියන චෝදනා. මම හිතන්නේ ඒ පිළිබඳව අඩුම තරමින් අදවත් මම අවුරුදු 10කට කලින් තිහාරිය ප්‍රදේශයට පදිංචියට එන කොටත් ඊට පෙරම ඒ ආයතනයේ තිබුණා. අද වෙනකන් සමහර විට ඒ ආයතනයේ තිබෙන අධ්‍යක්ෂවරු හෝහි කටයුතු කරන අය පිළිබඳවත් මම දැනුවත්ව නැහැ. මම හිතනවා ඔහුට තොරතුරු දෙන අය වැරදි තොරතුරු ලබා දෙන්නේ. වැරදි තොරතුරු හරහා පට්ටවල් බොරු සමාජගත කරලා ඒ හරහා නැවත නැවතත් මම හිතන්නේ ඕනම කෙනෙක්ව තුවාල කරන්න පුළුවන්. හැබැයි සුවපත් කරන්න පුළුවන් වෙන්නේ හොඳ හෘද සාක්ෂියක් තිබෙන, හදවතක් තිබෙන, රටට ආදරය කරන, ජන සමාජයට ආදරය කරන, මේ රට අවුරුදු 30ක් තිස්සේ ලේවිලක් වෙලා ඒකින් දුක් විඳිලා පීඩා විඳලා තව තවත් ආයිත් ජාතිවාදයේ මත්තෙන්ම දේශපාලනය කිරීම සඳහා කොන්ත්‍රාත් කරන පිරිස තමයි ඔවුන්ට ඕන තරම් තුවාල කළ හැකි. හැබැයි සුවපත් කළ හැක්කේ විශිෂ්ට මිනිස්සුන්ට කියන පණිවිඩය මම කියන්න කැමතියි. ඒ වගේම තමයි දෙවැනි කාරණාව සඳහන් කරපු කාරණාව තමයි අපි අන්තවාදයේ සමග සම්බන්ධ එහෙම නැත්නම් මූලධර්මවාදයේ පිළිබඳ සම්බන්ධයි කියන කාරණා. මම හිතන්නේ මේ රටේ ආදරණීය බෞද්ධ ජනතාව, මේ ආදරණීය හින්දු ජනතාව, මේ රටේ කතෝලික ජනතාව, ඒ වගේම ඒ සියලු ජන ප්‍රජාව නියෝජනය කරන ආගමික නායකයන් සමගත් අපිට ඉතාමත්ම සමීප සම්බන්ධකම් තිබෙනවා. එදා ඒ ප්‍රකාශය කරාම මම මුලින්ම කතා කරේ අත්තනගල්ල රාජමහා විහාරයේ අපේ ආචාර්ය පන්නිල ආනන්දනායක ස්වාමින් වහන්සේට. මම හිතන්නේ අපි මේ බැඳීමත් එක්ක කටයුතු කරපු මිනිස්සු. විශේෂයෙන් අපි දන්නවා මතක් කළ යුතුයි අපි අන්තවාදයේ වෙනුවෙන් නෙවෙයි, අපි අන්තවාදයේ වෙනුවෙන් කතා කරන අය නෙවෙයි. අපි හැමදාමත් මේ රටේ සාමය වෙනුවෙන් කතා කරපු අය. ඒ වගේම ඒකේ සඳහන් කරපු තවත් චෝදනාවක් තමයි විශේෂයෙන් ජාමියා නලීමියා කියන අධ්‍යාපන ආයතනය පිළිබඳ. මම හිතන්නේ මේ උසස් අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපනය හදාරපු අය අපේ රටේ මැතිවරණ කොමසාරිස්වරු වෙලා හිටියා. අපේ රටේ අමාත්‍යාංශ ලේකම්වරු බවට පත් වෙලා හිටියා. උසස් නිලතලවල හිටියා. විශේෂයෙන් ඒ ආයතනය මේ රට තුළ ස්ථාපිත වීමට විශේෂයෙන් බේරුවල ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන දානපතියෙකුට අරමුණක් තිබුණා. ඒ තමයි මම හිතන්නේ ධර්මය පිළිබඳ දැනුම විතරක් නෙවෙයි, සමාන්ගේ සමාජයේ ජීවත් වෙන රට පිළිබඳ දැනුමත් එක්ක තමයි කෙනෙක් පෝෂණය වෙන්න ඕන කියන කාරණාව. එහෙම හැදෙනකොට තමයි රටේ තිබෙන සියලු සංස්කෘතීන් වලට ගරු කරමින් සියලු සංස්කෘතීන් සමග බද්ධ වෙලා
එකතු වෙලා ඒ ගමන යන්න පුළුවන් කියන විශ්වාසය තුළ ඒක හැදුණා. හැබැයි අවාසනාවට ඔබ දන්නවා මේ උසස් අධ්‍යාපන ආයතනයේට පහුගිය කාලේ රටේ විශ්වවිද්‍යාල තරම් උසස් කරන්න තරම් ඒ යෝජනාවන් පැමිණියා කියන කාරණාව මම මෙතනදී මතක් කරන්න කැමතියි. ඒ නිසා Taman තොරතුරු නොදැන ඒ සඳහන් කරන පරිදි විශේෂයෙන් එරාවුරු ප්‍රදේශයේ තුල එවැනි විශේෂයෙන් පත්‍රිකාවක් බෙදලා තිබුණා නම් මම හිතන්නේ ඒක ඒ පිළිබඳව සොයා බලා එලෙස කටයුතු කරන අය පිළිබඳව අනිවාර්යෙන්ම අපි සෑම ජාතිවාදයක්ම සෑම අන්තවාදයක්ම සෑම මූලධර්මවාදයක්ම අපි පිටු දකින්නවා ඒක කවදාවත් අනුමත කරන්නේ නැහැ. ஒவ்வொரு வருடமும் தேசிய மற்றும் சர்வதேச ரீதியில் பல்வேறுபட்ட விருதுகளை வென்று வெற்றி நடை போடுகின்ற தரமான உயர்கல்வி நிறுவனம் அமேசான் காலேஜ் அண்ட் கேம்பஸ் உங்களுக்கு தேவையான டிப்ளோமா, HND, டிகிரி, மாஸ்டர்ஸ், PhD போன்ற பாடநெறிகளை சர்வதேச அங்கீகாரத்துடன் வழங்கி வருகின்றது அமேசான் காலேஜ் அண்ட் கேம்பஸ். தொடர்புகளுக்கு 0765204 இணையதள முகவரி www.amasancollege.lk.